ඔයාලා සින්දු කියන්න පුළුවන්. ලක්ෂයි. ඔයාලා පොඩි ඉන්දියාවේ පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් ඔයාලා ගමන ප්‍රාර්ථනා කරනවා. අපි සින්දු කියවල අපිට ටැලන්ට් එක දිනවා. අපේ පෙනුම දිනවා. මේකත් එක අපි පාවිච්චි කරනවා තව පොඩි ගෑනි ගොඩක් තියෙනවා. ඕක දෙන්න හත් එකයි කිට් එකයි. ඕක තෝරෙම තමයි. ඉස්සර කාලේ වල ගම්බේලා දැන් විෂුවල් එකේ ඒ වගේම තමයි අපේ ටැලන්ට් එක පාවිච්චි කරනවා ලුක් එක පාවිච්චි කරනවා. හැබැයි අපි මේකත් එක පොඩි ෆයිල් එකක් පාවිච්චි කරන්න ඕනේ. අපි ප්‍රේම ගීතයක් කියනවා නම් ඒ ප්‍රේමයට අදාළ හැඟුම් අපි ගීතයක් එක්ක දෙන්න ඕන. පොඩි ඕව එකක් දෙන්න ඕන මියුසිකල් ෂෝ එකකට වගේ. අපි සතුටු ගීතයක් නම් අපි ඒකත් එක්ක පොඩි මනි සතුටෙන් දෙන ඇක්ටිං දෙන්න ඕන. මේකට ඇක්ටිං කියන දේ අපි ඒකද කරන්න ඕන. ගීතයත් එක්ක එන්ටර්ටේන් කියන කෑල්ල එකතු කරලා තමයි ප්‍රේක්ෂකයා වැළඳ ගන්න. දැන් මෙතන කැමරාව දිනවා කැමරාවත් එක්ක කියන්නේ එයා නිකන් ඒකත් එක්ක ප්ලේ කරලා නිකන් සිංගර් මෙතන ඉන්න ඔඩියන්ස් එක නෙමෙයි මේ ඇතුලේ ඉන්න ඔඩියන්ස් එක ලක්ෂ ගන්න. ඔයා ටාගට් කරන්න ඕනේ මේක ඇතුලේ ඉන්න ඔඩියන්ස්. අපරල් FM හරහා අපි දෙනවා ලෝකෙටම මේ ගීතේ. මෙතන ඉන්න කට්ටිය ගොඩක් දන්නවා සින්දු කියන බංගිය. දැන් අපිට ඕනේ මේක ඉඳලා බලන කට්ටියට වාව දෙන්න. ඇක්ට් එක දානම දෙනවා වැඩේ. ශිල්පයක් වන්න. උලිතුන උඩ දාලා නාට්‍යංගනාව බස්සන්න බිමට.